ස්පිනේෂන් වලදී අවුලක් නැහැ. අපි යන් අද කතන්දරේට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සුපුරුදු විදිහටම අපේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකේ 16 වෙනි දවසේ. හරිද? ඉතින් අද සෙෂන් එකට ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. හරිද? ඉතින් අපි පොඩ ගණනය කරලා බලුත් එම ඒකයි පොඩ්ඩක් අර කලින් බැලුවේ සෙෂන් එකට කලින් මේ අපි 16 වෙනි දවසේ යන්නේ. කියන්නේ 16 වෙනි දවසේ යන්නේ. මේක හතරෙන් බෙදුවම 4යි. ඒ කියන්නේ අපි මේ මාස 4ක් විතර දැනට මේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකේ ඉවරයි. හරිද? ඒ කියන්නේ අපි මාස 4ක වගේ කාලයක් දල වශයෙන් මේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකේ මේ වෙද්දි ඉවරයි. ඉතින් එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ වෙද්දි ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද සහ මේකේ වෙන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් අයිඩියාවක් තියෙනවා කියලා මම හිතනවා. හරිද? ඒ වගේම තමයි දැන් කොහොමත් අපි තව දැන් මාස දෙකක්වත් ඒ කියන්නේ අඩුම පෙබරවාරිවත් වෙනකන් අපි කතා කරන්නේ Python. මොකද අපි කලින් සෙෂන් එකේදී කලින් සෙෂන් එකේ මේ කලින් බැච් එකේදී මාස 4න් වගේ මම Python ඉවර කරා. ඒ කියන්නේ මේ වෙද්දි කලින් බැච් එකේ නම් Python ඉවරයි. හැබැයි මේ බැච් එකට මම පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා සහ පොඩ්ඩක් වැඩිපුර කරුණු ගොඩක් ඔබලා තියෙනවා මේ කතන්දරය අසර. ඉතින් තව මාස දෙකක්වත් අපි Python තමයි ඒකින්ද කතා කරන්නේ. හරිද? ඒ වගේම තමයි ඉතින් අපි අර ගිය පාර නම් පොඩ්ඩක් අර මුල් දවස් ටිකේ ස්පීඩ් ගිහිල්ලා ඒ කියන්නේ අපි කලින් ටාගට් එක කියන්නේ ගිය පාර අපි කෝස් එක පටන් ගත්තෙම මාස 3කින් ඉවර කරනවා කියලා. ඒ කියන්නේ Python එක මාසයයි Java එක මාසයයි C++ එක මාසයයි විදිහට තමයි අපි ගිය පාර කෝස් එක කරන්න හිතා හිටියේ සහ එහෙම තමයි අපි පටන් ගත්ත ගමන් කරේ. හරිද? හැබැයි මට තේරුණා ඒක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ වැඩි හරි ගියේ නැහැ සහ ඒ කියන්නේ මට හිතුණා ඊට වැඩිය දෙයක් ඔයගොල්ලන්ට උගන්වන්න ඕනි කියලා. ඊට පස්සේ අපි ඒක අවුරුද්දක් විතර කරා. ඉතින් ඒවත් එක්ක අර Python අපි ඒ කාලේ කරේ මාස 4යි. හැබැයි දැන් මේ වෙද්දි අපි ගානට මේක මාස 9කට ප්ලෑන් කරලා තිබ්බේ. දැන් මම මේක ආය අවුරුද්දක් වෙනකම් ප්ලෑන් කරලා තියෙන්නේ. හරිද? ඒකට හේතුව තමයි දැන් අපි Python කරනවා තව මාස දෙකක්. ඒ කියන්නේ Python විතරක් අපි කරනවා ෆුල් මාස 6ක්. ඊට පස්සේ අපි Java C++ ඊට පස්සේ HTML CSS කියන දේවල් ටිකනේ තියෙන්නේ. එතකොට Java C++ කියන දෙයි දෙක යනවා මාස 3 ගානේ. ඒ කියන්නේ දැන් අපි මම ඉතින් පොඩ්ඩක් කියලා ඉන්න. ඒ කියන්නේ දැන් අපි දැන් ජනවාරි යනවා Python පෙබරවාරි Python. හරිද? ඊට පස්සේ අපි මාර්තු ඉඳලා මාස 3. ඒ කියන්නේ මාර්තු ඊට පස්සේ අප්‍රේල් මැයි අපි යනවා Java. ඊට පස්සේ අපි C++ යනවා ජූනි ජූලි අගෝස්තු. හරිද? ඔය ටික යන්නේ C++ ටික. ඊට පස්සේ අපි සැප්තැම්බර් මාසෙම තියෙනවා. ඉතින් ওই මාසේ HTML ටිකයි CSS ටිකයි ඒවා අර මම නිකන් අර බේසික් නොලෙජ් එකක් දෙන්න ඕනින්ද තමයි මේ ටික දාලා තියෙන්නේ. ඒ ටික කියනවා. ඊට පස්සේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදන්නේ කොහොමද? ඊට පස්සේ මොනවද අපේ GitHub එක හදාගන්නේ කොහොමද? අනම් මනම් කතන්දර ටික කියලා දීලා ඉවරලා තමයි අපි කෝස් එක නතර කරන්නේ. හරිද? ඉතින් ඔය යන ගමන් මම තව ඔයගොල්ලන්ට කිව්වා දැන් මාර්තු වගේ අර AI පාවිච්චි කරලා ඉවරලා කොහොමද software හදන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා. ඉතින් එතකොට ඒක හේතුව තමයි මේ වෙද්දි ඔයගොල්ලෝ පෙබරවාරි අග වෙද්දි Python ඉවරයිනේ. ඉතින් එතකොට අපි Python use කරලා software හදන්න පටන් ගත්තාට පස්සේ ඔයගොල්ලන්ට හොඳ idea එකක් තියෙනවා Python වල තියෙන කතන්දර ඔක්කොම සම්බන්ධයෙන්. ඒක ඔයගොල්ලෝ software එකක් හදද්දි ඒ අදාළ applications develop කරද්දි ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් එක්ක ඔයගොල්ලෝ යන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි දැන් අපි මාර්තු ඉඳලා ඒ කියන්නේ මේ පටන් ගන්නවනේ Java පටන් ගත්තට අපි මේ Java වල පොඩි බිලින් සිස්ටම් එකක් එහෙමත් හදනවා වෙනවම කෝඩ් කරලා. ඉතින් එතකොට ඒ වෙද්දි අපිට අර මම කලින් කිය විදිහට දවස් දෙක දාලා මේ වැඩේ කරන්න වෙයි. හරිද? එතකොට මම ඇත්තම කිව්වොත් එහෙම මේ දේවල් එක දවසේ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පැය දෙක තුනක් දාලා කරන්න පුළුවන්. හැබැයි කලින් මට සෙෂන්ස් වලදී තේරුණා ඒ වැඩේ පොඩ්ඩක් එච්චර සක්සස් නැහැ කියලා. මොකද මේවා ප්‍රෝග්‍රෑමින්. එතකොට ඒවා උගන්වන්න අපි අලුත් concept එකකට මේ දේවල් උගන්වන්නේ. ඉතින් එතකොට මේ විදිහට ඕගොල්ලන්ට මම හිතන්නේ නැහැ වෙන තැන්වල ඉගෙන ගන්න හම්බෙයි කියලා. මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඕනි course එකක් try කරලා බලන්න. ඉතින් අපිත් courses ගණනාවක් කරලා තියෙනවා. ඒ තැන් වලින් දැකපු අඩුපාඩු ඔක්කොම දාලා ඉවරලා තමයි අපි මේ course එක කන්ටිනියු කරගෙන යන්නේ. හරිද? ඉතින් එතකොට අපි හැමදාම කරන්නේ එක topic එකයි. අපි topic දෙකක් කරන්න වෙයි සමහර විට ඉස්සරහට. හැබැයි මේ වෙද්දි අපි තාම කරන්නේ එක topic එකක් ගානේ. අපිට කල් දින හින්දා කල් මදි වෙන්න ගත්තොත් එහෙම අපි ඉතින් දවස් දෙක හරි දාලා මේ වැඩේ කරනවා. හරිද? කොහොම හරි ඉතින් තව මාස එතකොට දෙකක් අපි Python කරන්නේ. ඉතින් එහාට තමයි අපි වැඩ ටික යන්නේ. ඒ වගේම තමයි මෙතනදී පටන් ගද්දී මතක් කරන්න ඕනි 30 වෙනිදා අපේ වර්ක්ෂොප් එක තියෙනවා. වර්ක්ෂොප් එකනේ මේක පොඩි සර්මන් එකක් වගේ යන්නේ. සර්මන් එකක් කිව්වට එහෙමත් පැය දෙකක් පැයකමාරක් විතර පොඩි කතන්දරයක් කියන්නේ. ඉතින් ඒකට එන්න සඳුදා 9 මහට තියෙන්නේ. NASA හැක් කරන්න යන්නේ මේ බග් හන්ටින් ප්‍රෝග්‍රෑම් එකක්. හරි. ඒක මේ ඉලීගල් දෙයක්වත් නෙහෙම එහෙම කිසිම අවුලක් නැහැ. ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා අර ඊට පස්සේ ඔයගොල්ලෝ මොකක් හරි වල්නර් බිඩයක් ගන්න හම්බුනොත් අර වගේ ලෙටර් එකක් ගන්න පුළුවන්. ඒ ලෙටර් එක ඇති හොඳටම ඔයාලට ඕනි ජොබ් එකකට ඇප්ලයි කරන්න ඒ ලෙටර් එක හොඳටම ඇති.
හරිද? ඉතින් මම ඒ ගැන කතන්දර ඔක්කොම කියන්නම් එදාට. ඒකින්ද එන්න try එකක් දෙන්න 6 වෙනිදා. හරිද? අපි රෙකෝඩ් දෙන්න try කරන්නම්. හැබැයි ඒ රෙකෝඩ් එක YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන් වේද කියලා ෂුවර් නැහැ. ඒක අපි තාම ඒක පොඩ්ඩක් හිතලා නැහැ රෙකෝඩ් දෙනවද මොකද කියලා. රෙකෝඩ් එක නම් දෙන්න Google Drive එකකට හරි දාලා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුළුවන් තරම් try කරන්න 30 වෙනිදා කෝකටත් එන්න. හරිද? මොකද මට හිතන දේ තමයි මම ඊට පස්සේ කරන්නේ. ඊට පස්සේ අපි 3 වෙනිදා workshop එක යනවා. පැය 6යි උදේ 9 යමාරින්දා. ඊට පස්සේ පැය 6ක් continue වෙනවා. ඒකටත් ඉන්න try එකක් දෙන්න. මොකද මේ දෙක කරගත්තා කියන්නේ ඔයගොල්ලෝ 2025 පටන් ගත්තීම හොඳ නැවුම් ආරම්භයකින් හොඳ ටාගට් එකක් තියාගෙන ඔයා ගමන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? මොකද මෙතන බහුතරයක් මම හිතනවා ඇත්තේ බග් හන්ටර්ස්ලා එහෙම නැත්නම් ethical hackersලා වෙන්න බලාගෙන ඉන්න පිරිසක් ඇත්තේ කියලා මම හිතනවා. මොකද අපේ ඇතර මේන්ලි ෆෝකස් එක මේ software නිර්මාණය කරන එකක්වත් එහෙම දෙයක් නෙමෙයිනේ. මොකද මම මේ වෙද්දී ඒ කියන්නේ මම අඳුරන එක්කෙනෙකුත් ඉන්නවා. එයා software නිර්මාණය කරන්න ගිහලා දැන් එයා ආයෙ වෙන job එකක් කරනවා. මොකද මේක හරියට ගේම ගහ ගන්න ඕනේ. මම ඒකයි ඔයගොල්ලෝ මුලින්ම කිව්වේ මේ වගේ job නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ software ඔයගොල්ලෝ ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ දේ ඉගෙන ගත්තට ඔයගොල්ලෝට job නැති වෙන්නේ නැහැ. හැබැයි මේ දේ හරියට ඉගෙන ගන්න ඕන. හරිද? ඒ කියන්නේ මේවර ගොඩක් ඒ කියන්නේ ඔයගොල්ලෝට මේක මෙහෙම මම කියද්දී ඔයගොල්ලෝ සමහරට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක ඇත්ත ජීවිතයත් එක්ක යන්න ඕන. කියන්නේ සමහර කැම්පස් තියෙනවා, සමහර ඉන්ස්ටිටියුට් තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලෝ ඒ කෝසස් කරාට ඒගොල්ලෝ ඒ උගන්වන දේවල් රියල් වර්ල්ඩ් එකට ඇප්ලයි කරගන්න සමහර ලාවල් වලට පොඩ්ඩක් අමාරු වෙනවා. හරිද? මම කියන්නේ අපි උගන්වන හැමදේම රියල් වර්ල්ඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා මම කියන්නේත් නැහැ. මොකද එහෙමත් බෑ. හැබැයි අර ඔයගොල්ලෝ බර ගාණක් දීලා සාමාන්‍ය මිලියන 2.5 විතර ගෙවලා කරන කෝසස් තියෙනවනේ. ඉතින් එහෙම කරලා සමහර වෙලාවල් වලට ඔයා software engineering කරන්නේ හරියට ඔයාලට පාත් එක වැටලා නැහැ. අන්තිමට ඔයා එක්කෝ ගිහිල්ලා බැංකුවකට වේවා ගිහිල්ලා වෙන තැනක වැඩ කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක එහෙමයි. හරි. ඉතින් මම පටන් ගත්තත් කිව්වා මේ ප්‍රෝග්‍රෑමින් වුණත් හැමෝටම බෑ. මේක ඇවිල්ලා වෙනමම thinking pattern එකක්. ඒක පුරුදු වෙන්න සෑහෙන කාලයක් යනවා. හරිද? ඉතින් ඒතකොට අර පෝස්ට් එක ඔයගොල්ලෝ පෙන්නන්නේ මෙහෙමයි වැඩ ටික වෙන්නේ කියලා විතරයි. ඒතකොට මේ thinking pattern එක හදාගන්න ඔකට වෙනම කාලයක් කියනවා. හරිද? ඉතින් ඒ වගේ පොඩි කතන්දර ටිකක් තියෙනවා. මේ කොහොම හරි ඉතින් ඔයගොල්ලෝගේ ලයිෆ් එක තීරණය කරගන්න. ඒක අපිට බලපෑමක් කරන්න බෑ. මොකද ඔයාගේ ජීවිතේ තියෙන ඔයාගේ අතේ. ඉතින් ඒකින්ද ඔයාලා ගහන මැච් එක ඔයාලා හොඳට හිතලා බලලා කරගන්න. හරිද? මොකද අපි දැන් කලින් දවස්වල මේක යන්න ඕනේ පාත් එකත් ඔයාලා මේ වෙද්දි කියලා දීලා තියෙනවා. ඉතින් මේකේ තව ගොඩක් කතන්දර අපි ඉස්සරහට කතා කරන්නත් තියෙනවා. ඉතින් ඔයා මොටිවේට් එක දැම්මත් අරගෙන මේ වැඩේ අතරලා දානවද? එහෙම නැත්නම් මේකේ පුළුවන් තරම් මේක අල්ලගෙන ඉවරලා මේකෙන් ගේමක් ගහනවාද කියන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. හරිද? මොකද මේවා බෝරින්. හරිද? මේවා කරන්න එපා වෙනවා. ඉතින් ඒවත් තියාගෙන ඔකට පොඩක් මොටිවේට් වෙවි මේ වැඩේ ගොඩ දාගෙන යන්න පුළුවන් නම් අන්න ඒක මරු. ඒ වගේ වෙනවා එතනදී තව වැඩක් වලට මම නිකන් පොඩි අයිඩියාවක් දෙන්න. ඕගොල්ලෝට පුළුවන් අපි වගේ පොඩි ගෲප් ටිකක් පටන් ගන්න. හරිද? ඒ කියන්නේ දැන් අපේ මෙම්බර්ස්ලා ඒ කියන්නේ මේ කෝස් එක කරනවා නම් 220ක් ඔය 220න් පටන් ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක හැමෝටම කන්ටිනියු කරන්නත් බෑ. මේ ඔයාලා කරලා බලන්න. කරලා බලුවම ඔයාලට තේරෙයි ඒකේ තියෙන අමාරුව කොච්චරද කියලා. සාමාන්‍යයෙන් ඔය එක ආටිකල් එකක් වගේ ලියන්න ගත්තම ඒක සෑහෙන අමාරුයි. ඔයාලා කරලා බලන්න. ඔයාලම තේරෙයි. හරි? මේ පුළුවන් නම් ඒ වැඩේ කරන්න try එකක් දෙන්න. ඒ කියන්නේ එක්කෝ ඕගොල්ලෝ පුළුවන් දැන් අපි හිතන්නකෝ සමිත් කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා මේ කෝස් එක කරන. ඉතින් එයාට පුළුවන්. එයාට මොකක් හරි නේම් එකක් හදාගෙන එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගෙන ඉවරලා පටන් ගන්න පොඩි ගෲප් එකක්. අපි හිතමු SL hackers. හරි? SL hackers නම් තියෙනවා. ඊට පස්සේ අපි නිකන් ගමු SL developer. හරි? මම නිකන් ගන්නේ ඔය වගේ මොකක් හරි නමක් දාලා ඉවරලා ඔයාලා පටන් ගන්න පොඩි ගෲප් එකක් ඩේලි අප්ඩේට් දෙන්න. ඉතින් ඩේලි අප්ඩේට් දෙන්න පටන් ගත්තමත් ඕගොල්ලෝට තව ගොඩාක් දේවල් ඒක හරහා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාලා අප්ඩේට් දෙද්දි ඔයාලට මුල් කාලේ වරදිනවා. වරදිද්දි එක මිනිස්සු ඇවිල්ලා බහිනවා. ඒව ගණන් ගන්න එපා. හරිද? ඉතින් මෙතන එක වයස් මට්ටම් වල කට්ටිය ඇති. ඉතින් සමහර විට 6 වසර 7 වසරේ වගේ මල්ලිලා එහෙමත් ඇති මෙතන. මල්ලිලා නංගිලා ඇති. ඕගොල්ලොත් අවුලක් නැහැ. බැනුම් අහන්න අවුලක් නැහැ වගේ න පටන් ගන්න. මම එහෙම කියන්න හේතුව තමයි වැරදි තමයි ඕනි මිනිස්සෙන් නැගිටින්නේ. හරි? ඒකින්ද වැරදුනාට කමක් නැහැ. ඔයා ගමන හදාගන්න. ඔයාලා මොකක් හරි පටන් ගන්න. ඔයාලගම කියන. හරි? ඉතින් එතකොට අර කාලෙත් එක්ක ඔයාලා ඒක ඩෙවලොප් කරගෙන යද්දී ඔයාලා Google එකේ දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වගේ ප්‍රශ්නයක් කිව්වට පස්සේ ඔයා යනවා Google එකට විස්තර හොයනවා. ඊට පස්සේ යාර රිප්ලයි කරනවා. හරි? එතකොට වාදන ගන්නවා අම්මට ඉතින් මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම ප්‍රශ්න වෙද්දී මම මේ දේවල් තමයි මේකට කරන්න ඕනේ කියලා. හරි? ඉතින් ඒවත් එක්ක ඔයාලා සැහැන් ඩෙවලොප් වෙන්න පුළුවන්. පුළුවන් නම් ඒ වැඩෙත් කරන්න try එකක් දෙන්න. එහෙමත් නැත්නම් මම අර කියපු විදිහට daily එක
කතන්දර ටිකක් හොයලා බලලා ඉවරලා ඒවා ටෙස්ට් කරන්න. කොහොමත් අපි මාර්ක් වලින් පස්සේ ඔයාලට AI එක්ක මේක වැඩේ කොට මේකට ගහගෙන යන්න අපි කියලා දුන්නාට පස්සේ ඔයාලට ලස්සන වැඩක් ඉස්සරහට කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒකින්ද තමන්ගේ ගමන තමන්ට බාරයි. මම ඒකයි හැමදාම පටන් ගද්දි මේ දේවල් කියන්නේ. මොකද මේ ප්‍රෝග්‍රෑමින් කියන එක බොරු කියන්න ඕනේ නෑ අමාරුයි. හරිද? ඒ කියන්නේ අමාරුයි කියන්නේ මේ දේවල් අපි මේ සරල ඔයාලට කියලා දුන්නාට ඔයාලා මේක රියල් වර්ල්ඩ් එකට බහලා රියල් වර්ල්ඩ් එකට මේ දේවල් ඇප්ලයි කරලා ගනුදෙනු කරන්න යද්දි පොඩ්ඩක් මේ දේවල් සංකීර්ණයි. ඉතින් එතනදී ඔයාලා ඇත්තටම එපා වෙනවා මේ වැඩේ. ඉතින් ඒකින්ද ඔයාලව මොටිවේට් කරගෙන මේ ගමන යන්න. හරිද? මොකද අපේ ස්ටුඩන්ට්ස්ලා 200ක් ඉන්නවනම් අපිට ඕනේ 200ම ගොඩ යනවා දකින්න. හරිද? එක්කෙනෙක්වත් හැලෙන්න බෑ. ඉතින් හැලෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝට මට ආය බල කරලා පස්සෙන් ගහ මේක එක්කන් යන්නත් බෑ. ඉන්නවනේ අඩුව 150ක්වත් මේක මොරාල් එකේ ඇතිනේ. අන්න ඒ ටික අනිවාර්යෙන් ගේමක් ගහන්න ඕන. හරිද? එච්චරයි කියන්න තියෙන්නේ. කොහොම හරි යන් අපි අද කතන්දරේට කොහොම හරි අද කතන්දරේට යද්දී මම දැන් කලින් දවසේ අද කතා කරනවා කිව්වේ ජෙනරේටර්ස් ගැනද කියලා මට මතකයක් තියෙනවා. මම ජෙනරේටර්ස් ගැන කතා කරනවා කියලා කිව්වේ වගේ පොඩි මතකයක් තියෙනවා. අද ඒක නෙමෙයි කතා කරන්නේ. අද කම්පියුටර් කියලා වෙනම කතන්දරයක් ගැන කතා කරන්නේ. හේතුව මේ ජෙනරේටර්ස් කියන කතන්දරයට යන්න කලින් අද මේක කතා කරන්න යන කතන්දරේ කතා කරලා ඉන්න ඕනි. පොඩි කතන්දරයක්. නැත්තම් මට මේක අමතක වෙනවා. මේ හරිම සරල අද කතන්දරේ නම් ඔයාලට සංකීර්ණත්වයක් ඇත්තෙම නැහැ. මොකද ඉගෙන ගත්ත දේවල් එක්කම තමයි වැඩි කරන්න තියෙන්නේ. මේ පොඩි කතන්දරයක්. හැබැයි මේක අපිට අවශ්‍ය වෙනවා ඉස්සරහට යම් තැන් වලට ඕනි වෙන්න පුළුවන්. මේ ඒක අද මේ කතන්දරේ කතා කරන්නේ නැත්තම් මම ජෙනරේටර්ස් මේ කතන්දරේ මිස් කරලා ඉවර ජෙනරේටර්ස් කතා කරන්න තිබ්බා. තව පොඩි මටත් අමතක වෙනවා. ඉතින් ඒකින්ද එකපාරට මතක් කරලා මේක කතා කරන්න පටන් ගන්න. හරිද? කොහොම හරි ඉතින් යන් අපි කතන්දරේට දැන් ඒ කියන්නේ අද කතා කරන්න යන්නේ කම්පියුටර් කියලා පොඩි කතන්දරයක් තියෙනවා. ඒක ගැන තමයි අද දවසේ අපි කතා කරන්න සූදානමින් ඉන්නේ. හරිද? කොහොම හරි දැන් අපි මීට කලින් දවස්වල මේ කියන්නේ අපි දැන් දවස් මේ 16 වෙනි දවසේ නෑනේ. දවස් 15ක් අපි එක එක දේවල් කතා කරානේ. ඔන්න ඔය දවස් 15 ASCII ඔකට මතකයි අපි එක එක data structures ගැන කතා කරා. හරිද? ඒ කියන්නේ list ගැන කතා කරා, ඊට පස්සේ dictionary ගැන කතා කරා, ඊට පස්සේ tuples ගැන කතා කරා. ඔය වගේ strings ගැන කතා කරා. ඉතින් ඒ වගේ අනම්මනම් එක data structures ගැන අපි ගොඩක් දේවල් මේ ගස්සේ කතා කරා. හරි? මේ ඉතින් එතකොට දැන් අපි කතා කරන්න යන්නේ දැන් අපි කතා කරන data structures කීපයක් ගැන list dictionary tuples අනම්මන ඒ වගේ අර data structures කීපයක් ගැන කතා කරානේ මම ඉස්සෙල්ලා strings කිව්වා strings නැහැ ඒක මේ data type එක මේ දැන් අපි මේ කතා කරන data structures ගැන මටත් ඇත්තෙනවා හරි ඒ කියන්නේ string කියන්නේ data type එකක් මතකයි ඉතින් ඒක මම දැන් කිව්වා මේ data structures වලට මේ string කියලා කිව්වා sorry ඒක වැරදුනා මේ data structures ගැන කතා කරා මතකයි list ගැන කතා කරා මතක නැද්ද කොටු වරහන් දෙකක් දාලා list එකක් ගැන කතා කරා සකල වරහන් දෙකක් දාලා dictionary එකක් ගැන කතා කරා ඊට tuples ගැන කතා අනම්මන කතන්දරටිය අපි මේ course එක ඇස්සේ මේ වෙද්දි කතා කරලා තියෙන්නේ හරිද ඉතින් එතකොට දැන් අපිට තියෙන්නේ අපි එතන කතා කරේ අපිට තිබ්බ data structures කීපයක් ගැනනේ ඒ කියන්නේ අපිට තියෙනවා list තියෙනවා ඊට පස්සේ dictionary තියෙනවා ඊට පස්සේ ওই වගේ අපිට data structures කිහිපයක් තියෙනවා හරිද ඉතින් අපි දැන් කරන්න යන්නේ අපිට ඒ දීලා තියෙන data structure එකක් පාවිච්චි කරලා අපිට තව data structure එකක් හදා ගන්න පුළුවන් අන්න ඒක ගැන තමයි කතා කරන්නේ හරිද ඒ කියන්නේ list එකක් තියෙනවා හරිද ඒ කියන්නේ අපිට හිතන්නකො මොකක් හරි list එකක් තියෙනවා කියලා ඔන්න ඔය list එක ASCII elements තියෙනවානේ ඒ කියන්නේ list එකත් ඇතුලේ දත්ත තියෙනවානේ අන්නේ දත්ත ටික පාවිච්චි කරලා අපි තව list එකක් හදා ගන්න වගේ වැඩක් තමයි මෙතනදී කරන්න යන්නේ ඉතින් අන්න ඒක කරන එකට තමයි අපි කියන්නේ comprehension කරනවා කියලා හරිද ඉතින් සරල ඕකයි කතන්දරය අද කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ලිස්ට් එකක් තියෙනවා නම් ඒ වගේම කොපියක් අරගෙන ඉවරලා අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය data types වලට අවශ්‍ය විදිහට ඒවා එක එක විදිහට මාරු කරන එක තමයි අද දවසේ ASCII අපි කරන්න යන්නේ. අද සරලයි. ඒකින්ද මේක අද ලොකුවට ඔයාලා අහන් හිටියත් එකයි නැත්ත් එකයි අමාරුවක් නෑ මේක. හරිද? කොහොමද අපි යන් කෙලින්ම දන්න දේවල්නේ. ඉතින් අපි කෙලින්ම හදා ගන්නවා ලිස්ට් එකක්. හරිද? ඉතින් අපි මුලින්ම ලිස්ට් එකක් හදාගමු. මොනවා හරි elements එකක් අපි දාගමු. හරිද මම නිකන් උඹ දාගන්න හරි 45යි ඊට පස්සේ 34යි හරිද ඔන්න ඔය විදිහට දාලි වෙලා මම පොඩි ලිස්ට් එකක් හදාගත්තා ඒ කියන්නේ data structure එකක් මම ඔන්න ඔය විදිහට හදාගත්තා හරිද ඉතින් ඊට පස්සේ දැන් මම කරනවා y කියලා තව පොඩි කතන්දරයක් හදලා ඉවරලා ඊට පස්සේ ඒක මම x ට සමාන කරනවා හරිද ඒ කියන්නේ y මම සමාන කරනවා x වලට හරිද දැන් ඔයාලා දන්නවා මේ දෙපැත්ත දැන් බැලන්ස් කියලා හරිද ඒ කියන්නේ ඔයාලා දැන් කෙලින්ම දන්නවනේ දැන් මේ y වලට තියෙන ඒ කියන්නේ මේ x වලට තියෙන දේම තමයි y වලට දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලා දන්නවා. හරිද? ඉතින් ඒකින්ද ඉතින් ආයෙ ප්‍රූෆ් දාගන්න දෙයක් නැහැ. අපි කෙලින්ම අපි ගමු print එකක් ඔන්න ඒ විදිහට. ඊට පස්සේ ආයෙ අපි ඔන්න ඒ විදිහට print එකක් ගමු. හරිද? දැන් මම රන් කරලා දෙන්නෙම
ඔයාලට පේනවා සරලවම මෙන්න මේ විදිහට අපිට output එකක් ආවා. හරිද? දැන් ඉතින් ඔයාලට පේනවා අපි මෙන්න මේ විදිහට දීලා ඉවරලා මේ විදිහට අපි දුන්නට පස්සේ ඒ කියන්නේ අපි මෙන්න මේ විදිහට print එකක් ගැහුවට පස්සේ අපිට output එක සමාන විදිහටම ඒ කියන්නේ x වලට සහ y වලට එකම විදිහ output එකක් ආවා. හරිද? ඒකට හේතුව තමයි අපි මේ පැත්තේ y ඊට පස්සේ මේ පැත්තේ x. ඉතින් x වල තියෙන දේවල් ටිකම තමයි මේ පැත්තට ඇඩ් වෙන්නේ කියලා දැන් ඔයාලා දන්නවා. මොකද අර දෙපැත්ත බැලන්ස් වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔහොම වෙනවා. ඉතින් එතකොට මෙතන තියෙන අවුල තමයි ඔයාලා හදිසියේ හරි මේ y වලට එහෙම නැත්නම් මේ y කියන වේරියබල් එකට යම් කිසි වූ වෙනසක් සිද්ධ කරොත් එහෙම අන්න ඒකත් ඇප්ලයි වෙනවා මේ x වලට. හරිද? එනවා නිකම්ම මම ඔයාලට කරලා පෙන්නන්න. අපි y වලට append කරමු. අපි කීයද? y වලට අපි append කරමු 30. හරි? මම නිකන් දෙන්න. ඊට පස්සේ මම දැන් මේක රන් කරොත් එහෙම ඔයාලට වෙනවා මේ x වලට 30ක් ඇඩ් වුණා, y වලටත් 30ක් ඇඩ් වුණා. හරිද? ඉතින් එතකොට ඕක අපිට හැම වෙලාවෙම කරන්න බෑ. හරිද? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දෙයක් කරලා ඉවරලා මේ දෙයක් සමාන කරගන්නේ අපිට යම් කිසි අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. මේ x තියෙනවනේ. මේ x වල තියෙන එලිමන්ට්ස් ටික. හරිද? ඒ කියන්නේ මේ x ඇතුලේ ගබඩා වෙලා තියෙන මෙන්න මේ දත්ත ටික අපිට ප්‍රයෝජනයක් ගන්න යම් කිසි වූ තැනකදී ආය අවශ්‍යතාවයක් වෙන්න පුළුවන් වෙනම වේරියබල් එකක් හදන්න. ඒක තේරුණාද? ඒ කියන්නේ අපිට වෙනම වේරියබල් එකක් හදලා ඉවරලා ආයේ වේරියබල් එකට මෙන්න මේ data ටික අපිට ඉන්පුට් කරන්නේ නැතුව මෙන්න මේ ඇතුලේ තියෙන data ටිකම ඒ වේරියබල් එකේ ඉඳලා අපිට පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් එන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ වෙලාවට අපි මෙන්න මේ විදිහට මේක දුන්නොත් එහෙම අපිට වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද අපි ඒ y වලට කරන වෙනස්කමත් මේක x වලට බලපානවා. ඉතින් එතකොට අපිට හරියට අපිට නිශ්චිත අපිට අවශ්‍ය විදිහේ අපිට output එක ලබා ගැනීමට හැකියාවක් හම්බෙන්නේ නැහැ. හරිද? අන්න ඒකින්ද තරලම ඒක නැති කරන්න අපි පාවිච්චි කරනවා පුංචි කතන්දරයක්. ඒක තමයි මේ කම්ප්‍රිහෙන්ෂන් කියලා සරලවම කියන්නේ. හරිද? ඒ කියන්නේ එතකොට අපි එතනදී වෙන්නේ x වෙනමම තියෙනවා. එයාගේ එලිමන්ට්ස් ටික වෙනමම තියෙනවා. y වල එලිමන්ට්ස් ටික වෙනමම තියෙනවා. හරිද? අන්න ඒක කරගන්න විදිහ තමයි සරලව කතා කරන්න යන්නේ. ඉතින් මේක ක්‍රම ගණනාවක් තියෙනවා. සාමාන්‍ය ක්‍රම 3ක් විතර තියෙනවා. ඉතින් ඒ ටික ගැන තමයි අද දවසේ කතා කරන්න යන්නේ. හරිද? කොහොමද ඉතින් අපිට මෙතන y තියෙනවා, මෙතන x තියෙනවා. ඉතින් අපිට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. මෙතන x ඔන්න ඔය විදිහට අයින් කරලා දාලා ඉවරලා පොඩි ලිස්ට් කියලා පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා. හරි? ඒක මෙතනට කෝල් කරලා ඉවරලා ඊට පස්සේ x දාගන්න පුළුවන්. අන්න ඒක අස්සට. හරිද? ඊට පස්සේ මම මේක සේව් කරලා ඉවරලා දැන් මම රන් කරොත් එහෙම දැන් ඔයාලට වෙනවා වැඩේ හරි. හරි? හරි නේද? ඉතින් අදට මේ සෙෂන් එක මෙතනින් ඉවරයි. bye. මෙන්න තව කොටස් තියෙනවා. මේ අපි ලිස්ට් කියලා තියෙනවා ෆන්ක්ෂන් එකක්. හරිද? ඉතින් මේ ෆන්ක්ෂන් එක මෙන්න මේ විදිහට කෝල් කරගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා දැන් ඔයාලට වෙනවා මේ x වෙනම තියෙනවා y වෙනමම තියෙනවා. හරිද? ඉතින් එතකොට මෙතනදී සරලව වෙන්නේ මේ x වල තියෙන කොපියක් තමයි මෙතනට එන්නේ. එහෙම නැතුව අර x මෙතනට සමාන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. x වල මෙන්න මේ data structure එක ඇතුළේ තියෙන elements ටික මෙන්න මේ y වලටත් මෙතනදී කොපියක් එන එකක් තමයි. එහෙම නැත්නම් කොපියක් විදිහට add වෙන එකක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ තමයි දැන් අපි මෙන්න මේ විදිහට මොන වෙනසක් කරත් කිසි ප්‍රශ්නයක් නැතුව එයාට විතරක් ඒ වෙනස සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය වැඩේ අපිට පුළුවන් එක එක ක්‍රම ගණනාවකටම සිද්ධ කරගන්න. හරිද? මොකද අපි දැන් මෙහෙම කරාට බෑ. අපිට මේක ASCII for loops පාවිච්චි කරලා ඊට පස්සේ පොඩි කතන්දර ටිකක් තියෙනවා කතා කරන්න. ඉතින් ඒ ටිකට අපි ඒ දේවල් ඇප්ලයි කරන්න අපිට මේක මේ විදිහට කරලා බෑ. හරිද? අන්න ඒක හින්දා අපිට පුළුවන් මේ list කියන ෆන්ක්ෂන් එක භාවිතා කරනවා වෙනුවට පොඩි for loop එකක් පාවිච්චි කරලා ඉවරලත් මේ වැඩේ මෙහෙමම සිද්ධ කරගන්න. හරිද? ඉතින් ඒකට අපි මේ කතන්දරේ අයින් කරලා දාමු මෙතනින්. ඊට පස්සේ අපි පොඩි කොටු වරහන් දෙකක් දා ගන්නවා. කොටු වරහන් දෙකක් දාන්නේ මේක අසර මේ අපි ඉන්පුට් කරන්න යන්නේ ලිස්ට් එකක්. එහෙම නැත්නම් ලිස්ට් එකේ එලිමන්ට්ස් තමයි අපි මේ දාන්න යන්නේ කියන එක අංගවන්න. ඕක ඔය විදිහට අපි දා ගන්නවා. හරිද? ඊට පස්සේ මේ for loop එක දන්නවනේ for කියලා දාලා. ඊට පස්සේ i අපි දෙමු. ඊට පස්සේ ඒ කියන්නේ මෙතන අපි දාගන්න variable එකේ තමයි in ඊට පස්සේ xj තියෙන කියලා ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් y.append මේක මේ ආව සජෙස්ට් කරනවා i කියලා ඔන්න ඔය විදිහට දෙන්න. හරිද? මෙතන උන දේ මම පැහැදිලි කරන්න කලින් මම මේක සේව් කරලා ඉවර වෙලා මම දැන් මේව රන් කරගන්නවා. හරිද? එතකොටත් ඔයාලට පේනවා same output එකක් තමයි ආවේ. හරිද? මෙතන වෙච්ච දේ මම පොඩ්ඩක් ආයෙත් පැහැදිලි කරන්න. මේවා දන්නවා. හරිද? මේ දේවල් ඔයාලා තේරුම් ගන්න පුළුවන් මේ වෙද්දි. හැබැයි මම චුට්ටක් කියන්නේ එතකොට පොඩ්ඩක් ඔළුවටත් යනවනේ. ඒකින්ද මම පොඩ්ඩක් කියන්නේ. මොකද වෙන අද නෑ වෙන කතා කරන්න. මේ වගේ සරල දෙයක් තමයි කතා කරන්නේ.
මේ එතකොට මෙතන තියෙනවා for loop එක තියෙනවා. ඒක දන්නවා. ඊට පස්සේ i කියලා අපි පොඩි හදාගත්ත variable එක. ඒක තියෙනවා. ඊට පස්සේ x කියලා තියෙනවා. මෙතන කියන්නේ x කියන මෙන්න මේ තියෙන අපේ data structure එක තියෙනවනේ. x කියන data structure එකේ එක element එක i වලට දාගන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ y වලට append කරන්න කියනවා. ඒ කියන්නේ y වලට එකතු කරන්න කියනවා මේ i වල තියෙන අගය. හරිද? එතකොට ඔයාලට තේරෙනවනේ දැන් මේකේ එක එලිමන්ට් එක මෙන්න මේ i වලට දාගද්දී අපි අන්න ඒ ටිකම මෙතනට ගියාට පස්සේ අන්න ඒ ටික මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ අපි මේ අගින් ආය දාලා දෙනවා y වලට append කරන්න කියලා 30ක්. අන්න ඒ 30ක් මෙන්න මෙතනට මෙන්න මේ විදිහට add වෙනවා. හරිද? ඉතින් එතකොට ඔන්න ඔක තමයි මෙන්න මේ විදිහට වෙලා තියෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය කතන්දරේ දැන් අපි මේ කරපු කතන්දරේම අපිට පුළුවන් තනි පේලියකිනුත් ඕන්න කරගන්න. හරිද? ඒ කියන්නේ අද ටග්ගාලි කරේ වගේ කමන්නේ. මේ තනි පේලියකිනුත් අපිට ඕන පුළුවන් මේ වැඩේ සිද්ධ කරගන්න. හරිද? ඒ කියන්නේ තනි පේලියකින් අපිට කරන්නත් මහා ලොකු අමාරුවක් නැහැ. හරිද? ඉතින් අපිට මේක ලයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට y සමානයි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට කොටු වරහන්දයක් දාගන්නවා. හරිද? මොකද මේක අත්තට අපි දැන් ඉන්පුට් වෙන්නේ ලිස්ට් එකක් කියලා. එහෙම නැත්නම් මේක අස්සේ මේ ගණුදුරු කරන්නේ එලිමන්ට්ස් එක කියලා. ඒ කියන්නේ ලිස්ට් එකක් ඇතුළේ තියෙන එලිමන්ට්ස් එක ගණුදුරු කරන්නේ කියලා හැඟවෙන්න අපි දාගන්න මෙන්න මේ විදිහට කොටු වරහන්දයක්. ඊට පස්සේ අපිට පුළුවන් for loop එක පාවිච්චි කරන්න. හරිද? අපි තනි වේලෙන් ලියන්නේ නැහැ. ඊට පස්සේ i ඊට පස්සේ x කියලා ඔන්න ඔය විදිහට අපිට දාගන්න පුළුවන්. හරිද? මෙහෙම දාලා මේක රන් කරොත් එහෙම error එකක් එනවා. හරිද? අන්න ඒකින්ද අපි මේක ඉස්සර ආයෙත් අපි i කියලාම දාගන්නවා. හරිද? ඊට පස්සේ එහෙම දාලි වල දැන් මම රන් කරන්නම්කෝ. ඒක ගොඩක් දෙන්නේ තේම අවුට්පුට් එකක් වදම. හරිද? ඉතින් ඔයාලට මතකයි මේ මම කෝස් එක පටන් ගත්තේ කිව්වා මේ වගේ තනි පේලි වලින් ලියද්දි තමයි ඔයාලා වැඩ වෙන්නේ කිය. හරිද? ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. හරිද? මෙතන වෙච්ච දේ කියන්නම් මෙතන තියෙන්නේ for loop එක තමයි. හරිද? ඒ කියන්නේ අර අපි කතා කරපු SK අර එලිමන්ට් එක මෙන්න මේ i වලට ගන්න කියලා තමයි මෙතන මේ කියලා තියෙන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ මෙන්න මේ එලියෙන් එහෙම නැත්නම් මෙන්න මේ loop එකෙන් පිට එහෙම නැත්නම් loop එකට එහා පැත්තෙන් ඔයාලට පේනවා මේ i කියලා තව එකක් දාලා තියෙනවා. හරිද? අන්න ඒකෙන් කියන්නේ ඒ මෙන්න මෙතන තියෙන මේ i එකෙන් අදහස් කරන්නේ මෙන්න මෙතන තියෙන variable එක. මෙන්න මේ variable එකට දැන් data input වෙනවානේ. අන්න ඒ input ටික මෙතන return කරන්න කියලා තමයි එතනින්නේ සඳහන් කරන්නේ. ඒක return කරලා y වලට දාගන්න කියලා තමයි එතනින් ඒ විදිහට කියන්නේ. ඉතින් එතකොට y වලට දාගත්තම y වලින් මෙතනින් ඒක input වෙලා ඉවරලා ඊට පස්සේ හැම data එකක්ම මෙතනට input වෙනවා. ඊට පස්සේ මෙන්න මේ append කරපු එකත් මෙතනට යනවා. ඊට පස්සේ ඒ data තමයි මෙතන මේ විදිහට print වීම සිද්ධ වෙන්නේ. හරිද? සරලයි. හරිද? තේරුම් ගන්න අමාරුවක් නැහැ. තේරෙන්නේ නැති මම කියපු දේ. හරිද? ඉතින් මේකට තමයි ඉතින් අපි සරලවම කියන්නේ comprehension කියලා. හරිද? ඉතින් මේ විදිහට අපි වැඩේ කරගන්න එක තමයි අපි comprehension කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හරිද? ඉතින් එතකොට ඔයාලට ගැටලුවක් එන්න පුළුවන් ආයෙත් ඇයි අපි දැන් කලින් අර ලිස්ට් එකක් පාවිච්චි කළාත් අපි මේ විදිහට මේ වැඩේ කරගත්තා. ඇයි අපිට මේ වගේ එකක් ඕනි කියලා. හරිද? ප්‍රශ්නයක් නේ. ඒකෝනේ ඒකට තමයි පිළිතුරක් දෙන්න. ඒක තමයි අර ලිස්ට් එකක තියෙද්දි අපි මේ විදිහටම කොපියක් මෙතනට දාගත්තේ. ඒ කියන්නේ x වල තිබ්බ දේ කොපියක් තමයි දාගත්තේ. හැබැයි අපිට මෙතන තියෙන වාසිය තමයි අපිට මේ රිටර්න් කරන වැලියු එක අපිට අවශ්‍ය විදිහට එක එක දේවල් අපිට කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එක එක ඔපරේෂන්ස් වලට අපිට භාජනය කරන්න පුළුවන්. ඉතින් මම දැන් උතන පෙන්නවුවේ මේ i වලට දෙකක් එකතු කරා කියලා. ඊට පස්සේ මෙන්න මේ අගය තමයි එළියට රිටර්න් වෙන්නේ. ඉතින් රිටර්න් වෙන අගය තමයි මෙන්න මේ විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ. එතකොට මෙතන 30 විදිහටමයි තියෙන්නේ. මොකද ඒ 30 එළියේ තියෙන්නේ. එතකොට ඒකට කිසිම වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? තේරුණානේ? සරලයි. අද නම් මේ ලේසියෙන් යන්නේ මේ කතන්දරේ. පොඩි කතන්දරයක් තියෙන තැනක ලේසි අවුලක් නැහැ. මේවා තේරෙන්නේ නැත්නම් ඉතින් කියන්න දෙයක්වත් නැහැ. මොකද දැන් මාස වල 4ක් ඉගෙන ගන්නවා. දැන් තේරෙන්න ඕන. හරි? මේක වරි i වලට දෙයක් එකතු කරා තේරුණා. හරි? මේ අමාරු නෑ. මේ ප්‍රෝග්‍රෑමින් හරියට ඉගෙන ගත්තම ඉතින් මේවා අමාරු නෑ. හරිද? පේනවනේ. කොහොම හරි වැඩේ හරි. එතකොට 30ක් ආවා. 30ත් මේ අකට ආවා. එතකොට වැඩේ හරි. එතකොට ඕක තමයි ඉතින් කම්පියුටර් කියලා සාමාන්‍යයෙන් අපි සලකන්නේ. හරිද? ඉතින් එතකොට අපිට පුළුවන් ඔන්න ඔය විදිහට ක්‍රම පාවිච්චි කරලා ඉවරලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මොකක් හරි data structure එකක් තියෙනවා නම් අපිට ඒ data structure එකේ ඇතුළේ තියෙන elements ටික අපිට අවශ්‍ය විදිහට කළමනාකරණය කරගන්න. හරිද? ඉතින් එතකොට ඔය විදිහටම දැන් අපි බලන්නකෝ දැන් අපි මෙතන output ගත්තේ integers. හරිද? ඒ කියන්නේ integers තමයි. ඒ කියන්නේ ඉලක්කම් තමයි අපි මෙන්න මේ විදිහට මෙතනින් output ගැනීම සිද්ධ කරේ. හරිද? එතකොට මම අර කිව්වනේ මෙන්න මේ කම්පියුටර්ස් පාවිච්චි කරලා ඉවරලා අපිට අවශ්‍ය දැන් අපි දැන් අවශ්‍ය විදිහට අපි output එක ගත්තා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය data type එකකුනොත් අපිට output එකක් ගන්න පුළුවන්.
හරිද? ඉතින් එතකොට ඒක කියන්නේ දැන් මෙතන තියෙන ඔයගොල්ලෝට integers නේ. ඉතින් එතකොට අපිට මේ ඕන boolean values විදිහටත් අපිට output එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ දේවල් ටික අපිට boolean value එකක් විදිහට අපිට අවශ්‍ය නම් output එකක් ලබා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අර ඔයගොල්ලෝ දන්නවනේ boolean values. ඒ කියන්නේ මෙතන අපිට පුළුවන් දැන් මෙතන ඉලක්කම් ටිකක් නේ තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය නම් පුළුවන් මේ වගේ ඔත්තේ සංඛ්‍යාවක් නම් true කියලා print වෙන්නත් ඊට පස්සේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් false කියලා print වෙන්නත් මේ program එක නිර්මාණය කරගන්න. හරිද? ඔත්තේ සංඛ්‍යාවක් නම් true ඉරට්ටේ සංඛ්‍යාවක් නම් false. හරිද? අන්න ඒ විදිහට අපිට මේ program එක හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට output එක එන්නේ true false වලින් තමයි මේක අපිට output එක එන්නේ. හරිද? ඒක කරන විදිය දැන් ඔයාලට මම පෙන්නන්නම්. හරිද? ඉතින් ඒකට අපිට පුළුවන් දැන් ඕගොල්ලෝට මතකයිනේ අපි දැන් කලින් දවස්වල දාගෙන කතා කරා functions ගැන. හරිද? ඒක තමයි දැන් මෙතනට ඇප්ලයි කරන්නේ. හරිද? පේනවද? අර අපි ඉගෙන ගත්ත දේවල් තමයි මේ ඩිමින ඇප්ලයි කරගෙන යන්නේ. අපි ෆන්ක්ෂන්ස් ගැන කතා කරා. ඒකම දැන් මෙතනට මම ඇප්ලයි කරන්න යනවා. හරිද? def කියලා ඩිෆයින් කරන්න යන්නේ. දැන් මම ෆන්ක්ෂන් එකක් මම දැන් ඔත්තේ සංඛ්‍යාත් එක්ක වැඩ කරන්න යන ඉඳන් මම ඔඩ් කියලා ඔන්න ඔය විදිහට ෆන්ක්ෂන් එකක් හදාගෙන ඉන්න වෙලා මම දැන් මේක අතට පාස් කර ගන්නවා number කියලා පොඩි variable එකක්. හරිද? හරිද? ඔන්න ඔය විදිහට මම ඔක පාස් කරගන්න. දැන් ඕවා ගැන දන්නවා. මම ඒකත් පටන් ගන්න කිව්වා අද අමාරු නැහැ කියලා. හරිද? ඊට පස්සේ දැන් මම කරන්න යන්නේ පොඩි කන්ඩිෂන් එකක් දානවා මෙතන. ඒ කියන්නේ පොඩි ගණිත කර්මයක් මෙතන මම ක්‍රියාවට නංවනවා. ඊට පස්සේ ඒකේ අපිට අගය 1යි නම් එයාව ඔත්තේ සංඛ්‍යාවක් විදිහට ඒකේ අපිට output එක බිඳුවයි නම් එයාව ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට එහෙම නැත්නම් false විදිහට අපිට output දෙන්න කියලා තමයි අපි මෙතනදී කියන්නේ. හරිද? තේරුම් නැත්නම් බලන්න මේක දැන් ලියද්දි ඔයාලට තේරෙන්න ඕනි. if number කියලා දැම්මා. ඊට පස්සේ අපි මේ මොඩියුල් කරගන්නවා දෙකෙන්. ඊට පස්සේ ඒක අපි සමාන කරනවා එකට. හරිද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට මොඩියුල් වුණාට පස්සේ අපිට output එක හරිද? ඒ කියන්නේ අපිට මෙන්න මේක මොඩියුල් වුණාට පස්සේ අපිට output එක එකක් එනවා නම් අපි කියනවා return කරන්න කියලා. return කරන්න කියනවා අපි true විදිහට. හරිද? මේක අපිට තනි පේජකින් ලියන්නත් පුළුවන්. ඒකත් ගැන කියලා දෙන්න. අද නැත්නම් වෙන කියලා දෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක ගැන කියලා දෙන්න පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ අපි return කරන්න කියනවා true කියලා. ඊට පස්සේ අපි else එහෙමත් නැත්නම් ඒ කියන්නේ දැන් මෙතන අපිට ඒ කියන්නේ condition එක එක නෙමෙයි බිඳුව නම් අපි කියනවා return කරන්න කියලා false විදිහට. හරිද? return කරන්න කියනවා false විදිහට. ඉතින් මම ඕවා ගන්නේ tab එක press කරලා ඒව දන්නවා. කොහොම හරි මෙන්න මේ විදිහට අපිට false දෙන්න කියලා මෙයාට අපි කියනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපි මෙතන මේ ෆන්ක්ෂන් එක හදාගත්තා අපි මේ කෝල් කරේ නැහැ. දැන් අපි ෆන්ක්ෂන් එකට කෝල් කරන්න ඕනේ. ඉතින් ෆන්ක්ෂන් එකට කෝල් කරන්න ෆන්ක්ෂන් එකේ නම දුන්නා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඔන්න ඔය විදිහට දාගන්න. හරිද? ඉතින් ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එක කෝල් කරා. දැන් අපි මේක රන් කරොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට true false false true 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 false අන්තිමට 30ක් පෙන්නනවා. 30 මොකද මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඒක මේකට දාලා තියක් නැහැ. ඒක අවසානයේට තියෙන්නේ. ඒක එහෙම තියෙද්දි අපිට පෙන්නනවා මෙන්න මේ වගේ output එකක්. හරිද? ඉතින් එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනි මෙතන කරපු දේ නම් තේරුණා. අමාරුවක් නැහැනේ. අපි හදවුව ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරා. ඩිෆයින් කරලා ඉවරලා අපි ඒක අවශ්‍ය true false එන්න විදිහට හදාගෙන ඉවරලා අපි මේ වැඩේ සිද්ධ කරගත්තා. ඊට අපි ඒකට කෝල් කරා. කෝල් කරලා ඉවරලා ඒක අස්සර අපි variable එක අපේ i pass කරගත්තා. ඉතින් එතකොට ඒකත් එක්ක තමයි මේක ගණන් වෙන්නේ. ඉතින් ඒවත් එක්ක අපිට මෙතනින් true false ඔන්න ඔය විදිහට අපිට output එකක් ආවා. ඉතින් අපිට මේක අයින් කරලා දාන්නත් පුළුවන් ඕනි නම් ඉතින් අයින් කරලා දාන්න දැම්මම run කරොත් ඉතින් එහෙම ඔයාලා පේනවා මෙන්න මේ විදිහට true false කියලා output එක ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් එතකොට ඔන්න ওই විදිහට දැන් ඔයාලා බලන්න දැන් මෙතන තිබ්බ integers අපි එතකොට මෙතනින් ගත්තා boolean values. ඉතින් ඒ කියන්නේ අර combinations කියන එක පාවිච්චි කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මොකක් හරි data type එකක් තියෙනවා නම් ඒ data type එක අපිට සමුලින්ම අනිත් පැත්ත හරවලා ඉවරලා අපිට අවශ්‍ය විදිහට ඒ වැඩේ පාවිච්චි කරන්න. හරිද? එතනදී මම දැන් ඔයාලට කිව්වා මෙන්න මේ කතන්දරේ. දැන් මේක පේජ් 4ක් තියෙන එක අපිට තනි පේජයකින් ලියන්න පුළුවන් කියලා. ඒක කරන විදිය තමයි දැන් මම කියලා දෙන්නේ. හරිද? ඒක තමයි දැන් ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා මේ ප්‍රෝග්‍රෑමින් කරද්දී ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් වෙන්නේ මේ විදියට. හරි? බලාගෙන ඉන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ මං කිව්වනේ ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑමින් වල එක්ස්පර්ට් කෙනෙක් වෙන්න නම් ඔයාලා මේ කෙටියෙන් මේ දේවල් ලියන්න ඕනි. දැන් කෙටියෙන් වෙන විදිහ තමයි මම මේ පැහැදිලි කරන්නේ. හරි මෙතන බලන්නකෝ දැන් මේ if number. ඒ කියන්නේ මෙතන පොඩි ගණිත ක්‍රමයක් කියනවා. ඒ කියන්නේ දෙකෙන් මොඩියුල් කරනවා. ඒ කියන්නේ දෙකෙන් බෙදුනාට පස්සේ එකක් ඉතුරු වෙනවා නම් එයාව true. හරිද? ඒක හරිනේ. ඊට පස්සේ එකක්වත් ඉතුරුනේ නැත්තම් තමයි else. හරිද? එතකොට තමයි return කරන්න කියන්නේ false කියලා. හරිද? ඉතින් අපිට ඕක ඕනේ නෑනේ බා. ඉතින් මේ else කියන එක අපිට අයින් කරලා දාන්න පුළුවන්. හරිද? else කියලා දාන එක අයින් කරන්නේ මොකද අපි මෙතනින් true උනේ නැත්තම් තමයි කොහොමත් මෙයා false වෙන්නේ.
හරිද? එයා true උනේ නැත්තම් තමයි කොහොමත් false වෙන්නේ. ආයේ ඔතන else තිබ්බා කියලා වැඩක් නැහැ. ඉතින් මම මෙතන save කරලා ඉවරලා දැම්මම මේක run කරොත් එහෙම ඒත් අපිට same output එකම තමයි එන්නේ. හරිද? ඉතින් එතකොට අපිට else ඕනේ නැහැ. දැන් මෙයා මේක run කරනවා. run කරලා ඉවරලා මෙයා true උනේ නැත්තම් කොහොමත් false නේ. ඉතින් false නම් ඉතින් අපිට කෙලින්ම return ගහන්න පුළුවන් false එකක්. හරිද? හරිද? ඉතින් එතකොට දැන් ඔයාලා හිතන්නකෝ දැන් මේවත් වැඩක් නෑනේ අපිට. හරිද? මේ return true false වැඩක් නෑ. හරි අයින් කරන්න. වැඩක් නෑ. වැඩක් නෑ. අපිට පුළුවන් කෙලින්ම මේ if වෙනුවටම return එක ගහගන්න. හරිද? දැන් මොකක්ද උනේ? හරිද? දැන් මේකත් change කරන්න ඕනේ. මේ දැන් මොකක්ද උනේ කියලා ඔයා බලන්න ඇති. මොකක්ද මෙතන මේ වෙලා තියෙන්නේ කියලා. මෙතන වෙලා තියෙන්නේ අපි මෙතන පොඩි මේ ගණිත කර්මයන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ number කියන එක දෙකෙන් මොඩියුලර් වෙලා ඉවරලා ඉතිරි වෙනවා නම් එකක් එයා true නැත්නම් false. හරිද? දැන් මෙතන මේ ගණිත කර්මය ගියාට පස්සේ, කියන්නේ ගණිත කර්මය සිද්ධ වුණාට පස්සේ කොහොමත් මේකෙන් අපිට output එක එන්නේ true ද false ද කියන එක. හරිද? මොකද මෙතන අපි ගණිත ප්‍රකාශයක් දීලා මේ අපි අහලා තියෙන්නේ මේක true ද නැද්ද කියන. හරිද? ඒ කියන්නේ බිඳුවද එකද කියලා තමයි අපි මෙතනින් මේ අහලා තියෙන්නේ. හරිද? ඉතින් එතකොට ඉතින් මෙයා කොහොමත් මෙයාගේ output එක එන්නේ එක්ක true නැත්නම් false නේ. ඔය දෙකෙන් එකයිනේ. ඉතින් ඔය එන output එක අපිට එකවර return එකක් ගහගන්න පුළුවන් නම් අපිට ඕකාය දඟලන්න දෙයක් නෑ. හරිද? දැන් මම මේක රන් කරොත් එහෙම ඒත් අපිට එකම output එක තමයි එන්නේ. හරිද? මොකද එහෙම වෙන්නේ හේතුව තමයි මෙතන එන ගණිත කර්මයෙන් කොහොමත් අපිට return ගන්න true ද false ද කියලා අපි ඒක කොහොමත් මෙතන ඇවිල්ලා return එකක් ගහපු ගත්ත ගමන්ම අපිට ඒකත් එක තමයි මෙතන අපිට output එක බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ. හරිද? තේරුණානේ? අමාරුනේ. හරිද? programming කියලා දේ අමාරු නෑ. ඉස්තුවේ. හරි. කොහොම හරි දැන් ඔතනදී ඔයාලා දැක්ක මේ boolean values අපි මේ return කරගත්තා. ඉතින් අපිට ඕන නම් boolean values නැතුව අපි හිතමුකෝ අපි strings හරි දැන් කතා කරගෙන නැහැ. මේ strings වලට අපිට ඕන නම් මේක convert කරගන්නත් පුළුවන්. හරි. ඒක කරන විදිය මම නිකන් පෙන්නුවොත් එහෙම මෙතනින්ම තමයි හරි. ලේසියි. මේ අන්තිම කැල්ල යන්නේ. මේ ඔන්න විදිහට දා ගන්නවා. ඊට පස්සේ මම දාගන්නවා if කියලා. හරි. පැහැදිලි කරනවා. බය වෙන්න එපා. හරි. අමාරුයි. හරි. මෙතන else කියලා දාගත්තා. ඊට පස්සේ even කියලා දාගන්නවා. හරි. ඊට පස්සේ මම මෙයාව save කරනවා. හරි save කරලා දැම්මම run කරොත් එහෙම මම clean එකක් ගහලා මම run කරන්න. run කරොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට output එකක් ආවා. හරිද? ඉතින් හරි මෙතන වෙච්ච දේ කියන්නම් මෙතන උනේ මෙයා මේ පොඩි කන්ඩිෂන් එකක් තියෙනවානේ. ඒ කියන්නේ නම් එක මෙතනින් දාන්න මොඩිෆයි කරලා බලනවා දෙකෙන් ඊට පස්සේ එකක් ඉතුරු වෙනා. හරි වැඩේ කොට මේක print කරනවා. හරිද? වැඩේ කොට නා මෙයා මේක print කරවනවා. හරි වැඩේ අයියෝ අවුල් ගියා නම් මෙන්න මේක print කරනවා. හරි ඒක තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් අර අපි ඔයාලා දැන් තේරෙනවා අපි අර පේලි ගානක් ලියාගෙන දඟලන එක අපිට මෙන්න මේ විදිහට තනි පේලියකට උනත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට මේක කරද්දි තමයි ඔයාලට මේකේ සැබෑ රසය සහ මේක අමාරුයි. හරිද? දැන් මෙහෙම කරද්දි ඔයාලා පැටර්න් උනත් වැඩි. මොකද ඔයාලා අර පේලි 4ක් 5ක් කරද්දි ඔයාලා ඒක වැඩි ලේසියෙන් කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම කරොත් එහෙම මේක කොහෙද යන්නේ මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බෑනේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රෝග්‍රෑමින් ගැන දන්න හින්දා හොඳයි. නැත්තම් දැන් දන්නේ නැති කෙනෙක් නම් එයා කියවන්න පටන් ගන්න if එකෙන්නේ. අපි ඇත්තටම බැලුවොත් එයා if එකෙන් කියලා පටන් ගන්න ඉවරලා මේක බලනවා. එයාට හිතා ගන්න බෑ මේ ඔඩ් කෙනෙක් කොහෙද අයිති වෙන්නේ කියලා. else එක නම් ප්‍රශ්නයක් නෑ. මේකට පස්සේ තියෙනවා. මේක තියෙන්නේ මෙයාට ඉස්සරහින්. හරිද? එතකොට ඉතින් ඕවා ගැන ප්‍රැක්ටිස් කරලා ඕවා self studies කරලා ඕවා ඉගෙන ගන්න එක තමයි ඉතින් ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා කියන්නේ එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් වල තියෙන විශේෂඥයෙක් වෙනවා කියන්නේ ඔන්න ඕකට. හරිද? ඕක තමයි ඉතින් කතන්දරේ. මට මේ අද කම්පිටිෂන්ස් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් ආවේ ওই ටික කියලා දෙන්න. අමාරුවක් නැහැ. ඉතින් මම කිව්වනේ අද එකපාරට මේක කතා කරේ. මේක ඔච්චරයි කියලා දෙන්න තියෙන්නේ. මේ එතකොට ওই විදිහට අපිට පුළුවන් එක එක data structures තියෙනවා. ඒ දේවල් අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය පරිදි එක එක data types වලට convert කරලා එක එක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේක පොඩි වුණාට මතක ඇති දැන් අපි ඕගොල්ලෝ මේ මොනවද මේ මොකද මේ ෆන්ක්ෂන්ස් හරි මේ ෆන්ක්ෂන්ස් ගැන කතා කරද්දිත් ඒකත් අපි පොඩ්ඩක් ඒක නම් පැටලි සහගත භාවයක් තිබ්බේ නැහැ කොහොමද ඒක නම් ලේසියිනේ අපි ඔයාලා පෙන්න විදිහෙන් ඒක තේරෙන්න ඕනේ නැත්නම් ඉතින් වැඩකුත් නැහැ මේ ඔය ලූප්ස් ගැන එහෙම කතා කරද්දි for loop එක ඊට පස්සේ while loop එක නම් තාම ඔයාලට පැටලිලා වගේ ඇති සමහර විට මේ එහෙම තමයි හරි බය වෙන්න එපා ඔයාලා ඉස්සරහට ප්‍රෝග්‍රෑම්ස් එනවා ඉතින් එක එක දේවල් යනවා එතකොට මේ දේවල් එක මේ දේවල් අපි කතා කරනවා හරිද කොහොමද අපිට ඊළඟ දවසේ ඒ කියන්නේ අපි ආයෙ හම්බෙන්නේ කවදද තුන් වෙනිදා බෑනේ දැන් වර්ක්ෂොප් එක කරලා තියෙන්නේ. ඒ කියන්නේ හත් වෙනිදා වැටෙන්නේ. මම ඇයි දන්නේ නැහැ මේ තුන් වෙනිදා දැමේ මට මතකත් නැහැ. ගමන්නේ ආයේ හත් වෙනිදා අපි සෙට් වෙන්නේ.
හත් වෙනිදා අපි කතා කරන්නේ ජෙනරේටර්ස් ගැන. හරි. අද ඔච්චරයි. අපේ මේකේ තියෙන විශේෂත්වය ඔයයි පැය භාගයද ඉවරයි. හරි මටත් අවුල් වගේ කරන්න දෙයක් නැහැ. කතා කරන්න වෙන දෙයක් නැහැ. ආයෙ මට දැන් ජෙනරේටර්ස් වලට යන්න බෑ. එතකොට අර රෙකෝඩ්ස් බලන කට්ටියටත් අවුල් වෙනවා. වැඩේ අවුල් වෙනවා. හරි. මම කැමති නැහැ මේ දෙයකින්ද. අද පැය භාගයෙන් එක කරන්න දෙයක් නැහැ. අද දන්නේ නැහැ මම අඩුවෙන්ම කරේ. මට මතක නැහැ. ඊට කලින් කරන්නේ නැති හැබැයි මම කරනවා සාමාන්‍ය කමක් නැහැ අදට ඉවරයි ආය අපි හම්බෙන්නේ 7 වෙනිදා හරිද එනදී අදට මම සමුගන්නයි සූදානම් වෙන්නේ පොඩි දෙයක් කියලා දුන්නේ ඉවරයි ඉතින් thank you ඉතින් ආවල ඉවරයි bye ජය වේවා ඉවරයි bye 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 ඉවරයි බා ඉවරයි ඉවරයි බා හරි ජය හරි ඉවරයි අදින් ඉවරයි පැය වගේ ගියේ ඉවරයි ආය හම්බෙන්නේ කවද්ද දවස් කිව්ව ආය වරනේ 7 වෙනිදා හරිද 7 වෙනි ජෙනරේටර්ස් කියලා කතා කරමු අදට ඉවරයි හරි බයි බයි ෆස්ට් ටයිම් එක ඔයගොල්ලෝ මෙහෙම ලයිව් අත්දැකීමක් ගත්ත ෆස්ට් ටයිම් මම දන්නේ බෑ බයි මම කලින් කරලා තියෙනද මට වැඩක් නැහැ ඉවරයි හරි ඉවරයි බයි ජය